හරි. මම ගාව තියෙනවා කාඩ් එක. ඔව්. හරිද? මම මේකේ කාඩ් ටික මේ විදිහට එළියට ගන්නවා. අපි මෙතන දෙකේ කියමු. බලන්න මේ කාඩ් ඔක්කොම ෂෆල් වෙලා නේද තියෙන්නේ? ඔව්. ෂෆල් වෙලා තියෙනවා. දැන් මම මේ විදිහට කාඩ් ටික දාගෙන යද්දී කැමති තැනකින් ස්ටොප් කියලා කියන්න ඕනේ. හරිද? හරි. ස්ටොප් කියන්නේ කැමති තැනකින් ස්ටොප්. දැන් මම මේ කාඩ් එක ගන්න ස්ටොප් කිව්ව තැන කාඩ් එක. හරිද? බැලුවද? ඔව්. හරි. හරි. දැන් මම මේ කාඩ් එක තියන්න විතර. හරි. දැන් මැද තියෙන්නේ ඔයාගේ කාඩ් එක. මැද කොහේ හරි තියෙනවා. මම දැන් වැඩි මොකුත් කරන්න යන්නේ නැහැ. කාඩ් දාන්න මොකුත් කරන්නේ නැහැ. මම පොඩි ස්නැප් එකක් දෙනවා. ස්නැප් එකක් දුන්න ගමන් ඔයා හිතනවාද ඔයාගේ කාඩ් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා? නෑ. හිතන්නේ. අපි නම් බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම මේ විදිහට දාන්න යද්දී මොකක් හරි වෙනසක් දැක්කොත් දැක්කා කියලා කියන්නේ. දැක්කද? නෑ. නැහැ. මම එහෙනම් කාඩ් එක මේ විදිහට පෙන්නනවා. ඔව්. මෙතන රතු පාට කාඩ් එකක් තියෙනවා. ඔයා හිතනවද මේ කාඩ් එක ඔයාගේ කාඩ් එක වෙන්න ඇති කියලා? හිතන්න අමාරුයි. අපි බලමු. මේක ඔයාගේ කාඩ් එක. ඔව්. මේක. ඒ කියන්නේ 4ක 4. ඔයාගේ කාඩ් එක ගත්ත කාඩ් එක නේ. හරි. ඔයාගේ කාඩ් එක මම එහෙනම් මේ කාඩ් එක මෙතනින් තියෙනවා. දැන් පුරන්දු පොඩ්ඩක් අතින් වහගන්න. හරි. දැන් ඔයා හිතන සමහරක් විට මේක එකපාරයි කරන්න පුළුවන්. නෑ මේක ඇත්තටම අපිට අවශ්‍ය ප්‍රමාණයක් අපිට මේක කරන්න පුළුවන්. මම තව පාරක් මේක කරනවා. අපි කරමු. මම මේ විදිහට කාඩ් පැක් එක ෂෆල් කරද්දී ඔයා කැමති තැනකින් ස්ටොප් කියලා කියන්නේ. ස්ටොප්. ස්ටොප්. දැන් ස්ටොප් කියලා තැන කාඩ් එක බලා ගන්න. හරි. හරිද? හරි. හරි. ඔයා මේ මගේ අත පොඩ්ඩක් කැමරාවට අල්ලලා පෙන්නන්න. පේනවද නැහැ? හරිද? හරි. බලාගන්න කාඩ් එක. දැන් මම ඉස්සෙල්ල වගේම වැඩි මොකුත් කරන්න යන්නේ නැහැ. මම ආපහු මේ පාර පොඩි ස්නැප් එකක් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අය කාඩ් එක වෙනස් වෙනවා මෙතන. අපි බලමු. කාඩ් එක වෙනස් වෙලාද? නෑ. නෑ. ඔයා මොකක් වෙනසක් දැක්කේ නෑ? නෑ. මම මේ විදිහට පෙන්නනවා සමහරකට දැක්කේ නැද්ද දන්නේ නැහැ. ඉබර වෙනසක් නෑ. නෑ. පොඩ්ඩක් ඉන්න බලන්න මම මේ කාඩ් එක බලන්න. ඇත්තටම අපේ කාඩ් එක නම් හොයාගන්න බැරි වුණා. හැබැයි මෙතන වෙනස් කාඩ් එකක් තියෙනවා නේද? ඔව්. අපි පොඩ්ඩක් බලමු මේ කාඩ් එක. බලමු මේ කාඩ් එක පොඩ්ඩක්. ඔය ඉස්සර ගත්ත එකදී. ඔව්. හරි මේකද කාඩ් එක? මේක තමයි. හරි. හරි.